ආයිබෝවන් අද අපි මේ අතේ තියෙන මූලාශ්‍ර දිගේ යන්නේ ඇත්තටම ලෝකයක් කම්පා කරපු ගොඩක් කල අභිරහසක් වෙලා තිබ්බ සිදුවීමක් ගැන හොයන්න. ඒ තමයි 2005 දී අරූබාවලදී අතුරුදහන් වුණු නැටලි හොලෝවේ ඇමරිකානු තරුණිය. හිතන්නකෝ උසස් පෙළ සමරන්න ගිය ගමනක් කොහොමද මේ වගේ දශක දෙකක් විතර දිවෙන අඳුරු කතාවක් උනේ. අපි බලමු මේ මූලාශ්‍රවල මොනවද කියවෙන්නේ කියලා. මේ මූලාශ්‍ර ටික එකට තියලා බලද්දි කාරණා කීපයක්ම ඉස්මතු වෙනවා. එකක් තමයි අර මුල් කාලේ තිබ්බ සාක්ෂි මදිකම. ඒකෙන් විමර්ශන වලට ලොකු බාධාවක් වුණා. අනිත් එක මේකට ලැබුණු අර කියන්නේ අති විශාල ජාත්‍යන්තර මාධ්‍ය අවධානය. ඒකත් එක්ක ආපු පීඩනයේ විශේෂයෙන්ම අරූබානු බලධාරීන්ට. එතකොට අර ප්‍රධාන සැකකරු එයාගේ කට උත්තරත් එකිනෙකට පරස්පරයි. අන්තිමට පාපචරණයක් ආවත් තාමත් ප්‍රශ්න තියෙනවා. නැටලි හොලෝවේ එයා ඇලබෑමා වල උසස් පෙළ පාස් වෙලා අනිත් යාළුවෝ එක්කටමනේ අරූබා ගිනින් තියෙන්නේ. 120ක් විතර නේද? ඔව් ලොකු කණ්ඩායමක්. ඉතින් 2005 මේ 30 රෑ කාලෝසන් චාලිස් කියලා ක්ලබ් එකකින් එළියට එනවා තමයි අන්තිමට දැකලා තියෙන්නේ. මූලාශ්‍රවල තියෙන විදිහට යා එක්ක තව තරුණියෝ තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. අර ජෝරන් වැන්ඩර්ස්ලූට් සහ කල්පොය සහෝදරයෝ දෙන්න දීපක් සහ සැටිෂ්. හරි. එදායින් පස්සේ නැටලි ආපහු හෝටලෙට ඇවිත් නැහැ. නෑ. ඇගේ බඩුව පාස්පෝර්ට් එක ඔක්කොම කාමරේ තිබිලා තියෙනවා. මේක ඉතින් හරිම ඉක්මනට විශාල සෝදිසි මෙහෙයුමාර් බවට පත් වුණා. අරුවම පොලිසිය FBI එක ආවා. ලන්දේසි නාවික හමුදාවත් හිටියා නේද? ඕ ස්වේච්ඡා කන්දෑම් 100 ගාණක්. ඊට පස්සේ අර නැටලීගේ අම්මා බෙත් හොලෝවේ එයාගේ උත්සාහය නම් අතිවිශාලයි. හැබැයි ඉතින් ඒක මූලාශ්‍රයක කියනවා මේ එක එක පාර්ශව අතර සම්බන්ධීකරණයේ පොඩි ගැටලු තිබ්බා කියන මුල් කාලේ. ඒකත් බලපෑව විමර්ශනවලට. ප්‍රධාන සැකකරු ඒ ජෝරන් වැන්ඩර්ස්ලූට් නේද? මුල ඉඳලම අවධානය ගියේ යාට එයාවයි අර කල්පුවේ සහෝදරයෝ දෙන්නවයි කීප පාරක්ම අත්අඩංගුවට ගත්තා නේද? ඔව් ගත්තා. ඒත් ජෝරන්ගේ කතා ඒවා නිතරම වෙනස් වුණා. ඒක තමයි ප්‍රශ්නේ උනේ. මුලින්ම කිව්වේ නැටලීව හෝටලෙට ගිහින් දැම්මා කියලා. පස්සේ කිව්වා නෑ වෙරළේදී යාට සිහිය නැති වුණා වගේ වුණා. එයාව දාලාවා කියලා. ඒ කියන්නේ කතා දෙකක්. ඔව් සම්පූර්ණම පරස්පරයි. එක මූලාශ්‍රයක එක හොඳට විස්තර කරනවා එයා කටුතර මාරු කරපු හැටි. විමර්ශකයෝ අතරමං වුණා එකෙන්. ඉතින් හරියටම ස්ථිර සාක්ෂියක් නැති නිසා චෝදනා ගුණ කරන්න බැරි වුණා. එතකොට එයාව නිදහස් කළා. ඔව් නිදහස් කරන්න සිද්ධ වුණා. අන්තිමට අරූබාවලදී නැටලීගේ අතුරුදන් වීමට කාටවත්ම විධිමත් චෝදනාවක් එල්ල වුණේ නැහැ. ඉතින් මේ සාක්ෂි නැතිකම සැකකරුගේ මේ පරස්පර කතා ඒ නිසා වෙන්නේ නැති නේද මේකට මේ තරම් ලොකු මාධ්‍ය ආවරණයක් ලැබුණේ. මූලාශ්‍රවල ඒ ගැන මොකද්ද කියන්නේ? අනිවාර්යයෙන් මේක තමයි CNN, Fox News වගේ දිගට හරහට මේක පෙන්නුවා. නැටලීගේ පින්තූරේ හැමතැනම තිබ්බා. අර missing white women syndrome කියන එකටත් උදාහරණයක් කියලාත් සමහරු කිව්වා. තව මූලාශ්‍රයක කියනවා මේ ඇමරිකානු මාධ්‍ය වලින් ආපු පීඩනය අරූබානු පොලිසියටයි රජයටයි කොච්චර බලපෑවද කියලා. සමහර විට ඒ පීඩනය නිසා විමර්ශනවල ගමන් මගත් වෙනස් වෙන්නේ නැති. මේ නිසා අරූබාවල සංචාරක ව්‍යාපාරයටත් ලොකු පහරක් වැදුනා. මිනිස්සු දූපතේ ආරක්ෂාව ගැන සැක කරන්න ගත්තා. කතාවේ තවත් අවාසනාවන්ත පැත්තක්. ඒ 2010 දී නේද ජෝරන් වැන්ඩර්ස්ලූට් පෙරුවලදී ස්ටෙෆනි ෆ්ලොරස් කියලා තවත් තරුණියක්ව ඝාතනය කරනවා. ඔව් ඒ හරියටම නැටලි අතුරුදන් වෙලා අවුරුදු 5ක් පිරුණු දවසේ. අනේ දෙවියනේ. ඒකට යා වරදකරු වෙලා අවුරුදු 28ක හිරදඬුවමක් ලැබෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ ඉතින් ජෝරන් ගැන තිබ්බ සැකය තවත් වැඩි වුණා. ඒකනේ. ඒත් නැටලිගේ සිද්ධියට ආදාළව වැදගත්ම හෙළිදරව්ව වුණේ ඊටත් පස්සේ 2023 ඔක්තෝබර් වල. අවුරුදු 18කට පස්සේ. ඔව් අවුරුදු 18කට පස්සේ එයා එක්සත් ජනපද බලධාරීන් එක්ක නීතිමය එකඟතාවයකට එනවා. අර සාමාන්‍යයෙන් වරද පිළිගන්නවා දඬුවම් අඩු කරගන්න වගේ එකක්. ඒකෙදි ජෝරන් වැන්ඩර්ස්ලූට් පාපොච්චාරණය කරනවා නැටලිව මැරුවේ එයා කියලා. ඒ පාපොච්චාරණයට අනුව එයා කියන්නේ නැටලි අර එයාගේ ලිංගික යෝජනාවක් ප්‍රතික්ෂේප කරාම තරහ ගිහින් පහර දීලා මරලා සිරුර මුහුදට දැම්මා කියලයි. අවුරුදු 18ක් තිස්සේ හංගන් හිටපු දෙයක්. ඒත් තාමත් ප්‍රශ්න තියෙන්නේ ඒ පාපොච්චාරණයෙන් පස්සෙත් නැටලීගේ දේහය හොයාගෙන නැහැ. ඒ නිසා අර පවුලේ අයට ඒ අම්මට තාමත් සම්පූර්ණ නිමාවක් නැහැ මේ කතාවේ. හිතට සහනයක් නැහැ. ඒක හරිම දුක හිතෙන දෙයක්. මූලාශ්‍රවලින් පේන විදිහට මේ සම්පූර්ණ සිද්ධියම සර තරුණයා විශේෂණ පිට රටවල් වලට යනකොට තමන්ගේ ආරක්ෂාව ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද කියන එක ආයෙමත් මතක් කළා. ඒ වගේම මේ ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කොච්චර සංකීර්ණද රටවල් අතර සහයෝගීතාවයේ තියෙන අභියෝග ඒවත් මේකෙ මිස්මතු වුණා. නැටලිගේ අම්මා බෙත් හොලෝවේ
එයාගේ අරගලේ නම් ඇත්තටම පුදුමයි. එයා අතුරුදන් අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්න ප්‍රබල කෙනෙක් වුණා නේද? අර නැටලි හොලොවේ රිසෝස් සෙන්ටර් එකත් එක්ක. ඔව් එයා ඒකෙන් තවත් පවුල් වලට උදව් කරනවා. ඉතින් මේ මූලාශ්‍රොක්කෝ එකතු කරලා බලපුවාම පේනවා මේක පාපොච්චාරණයකින්වත් සම්පූර්ණයෙන්ම කෙලවරක් දකින්නේ නැති හරිම සංකීර්ණ වේදනාකාරී කතාවක් කියලා. ඇත්තම මෙතනදී ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ මට හිතෙන්නේ. අවුරුදු 18ක් තිස්සේ කටකතා සැකසංකා ගොඩාක් මැද අභිරහසක් වෙලා තිබ්බ සිද්ධියක්. වසර ගානකට පස්සේ සමහර විට නීතියමය වාසියක් බලාගෙන වගේ කරපු එක පාපොච්චාරණයකින් විතරක් සම්පූර්ණයෙන්ම ඉවරයි කියන්න පුළුවන්ද? ඒ කියපු දේ ඇත්ත වුණත් ඒකිනේ හාට ගිය සමහර විට තාම හෙලිදරව් නොවුණු තොරතුරු ඒ වෙනත්නම් කතාවේ වෙනස් පැති ඒව තියන්න බැරිද? ඒ ප්‍රශ්නේ තාමත් අපි ඉස්සරහ තියෙනවා.